තෙරස් ගොඩක් අයට මේ අත්දැකීම් නැති. ගලප ගන්න බැරි ඉච්ඡාත් ඇති. ගලප ගත්ත ඇති. අපි ආරංශ පැහැදිලි කරනකොට ගොඩක් දෘෂ්ටි වලින් අයින් කරලා පිරිසිදු කරගන්න පුළුවන් ඒ අත්දැකීම්. දැන් මෙතුමිය කියනකොට ආරංශ පැහැදිලි කරනකොට මේක තේරෙන්නේ නේද? ඔතනට තේරෙනවා ඒක ඇතුලේ මොකද සයන්ස් එකක් තියෙනවා කියන්නේ. නේද? අපි විද්‍යාව කියලා දකින්නේ නේද? අවිද්‍යාව නොදන්න කාරණා. අපි එක්කම ගලප ගත්තාම අපි දෘෂ්ටිගත වෙන්නේ නැහැ. අපි ඒක අඳුන ගන්න මෙහෙමයි වෙන්නේ කියලා. ඒක සයන්ස් එකක් ඇත්තට. හැමදේම අපි ඒ විමර්ශාව කරන්න ඕනේ. ආර්ය විමර්ශාවයකට කියන්නේ. සත්‍ය දකින්න එකනේ කරන්නේ. ඒක ආර්ය. ඇත්තටම සද්ධා වීර සත් සමාධි ප්‍රඥා සද්ධාව කියන එක දැන් අපි දැක්ක ඊයේ පෙර YouTube එකේ අමූලිකා සද්ධා ආකාරවති සද්ධා කියලා දාන. ඔය කියන එක්කෙනෙකුටවත් දන්නේ නැහැ මොකද සැබෑ සද්ධාව කියන්නේ. සැබෑ සද්ධාව මේ සත්‍ය දකින්නකොට උපදින ඒ තුල ඇති වෙන පැහැදිලි. ඒක තමයි බුදුන් වහන්සේගේ වචනේ නිර්වචනය. ඒ සද්ධාව අද සමාජයට ගිරීලා අපේ ස්වාමීන් වහන්සේලා මම දැක්ක භික්ෂුන් වහන්සේලා කියනවා ඒක අමූලිකා සද්ධාලු අර ආකාරවති සද්ධා පොත්වල තියෙන ඒවා පස්සේ දුවන්න එපා අපේ හාමුදුරනේ පොතේ පණිවිඩය අරගෙන තමා තුළින් දැකලා ප්‍රත්‍යක්ෂ දේ කතා කරන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. ප්‍රඥාවක් නැතුව නිවන් දකින්න බෑ. මේ ස්වාමීන් වහන්සේලා ඇත්තටම කරන්නේ තර්ක කරනවා, වාද කරනවා. තර්ක කරන භික්ෂුන් වහන්සේලාට අපි කියන්න ඕනි වාද කරන භික්ෂුන් වහන්සේලා අපි කියන්න ඕනි ඔබ ඔය කරන තරමක් කරන්නේ නිවන වහගන්න එක කියලා. ඔබ ඔය භික්ෂුත්වයටත් ගැලපෙන්නේ නැති දෙයක් තමයි කරන්නේ. ඔබ තර්ක කරන එක වාද කරන එක නෙමෙයි කරන්න ඕනි. ඔබ සත්‍ය හොයන්න. ඔබට ප්‍රත්‍යක්ෂ නම් මොන තර්කද? අතක්කවචරයිනේ ධර්මයේ. නැතක්කම් වඩන්ති කිව්ව බුදුන් වහන්සේට බුද්ධ වචනයටත් අනුගත නැති බුද්ධ පුත්‍රයෙකුත් නොවන දේවල් සිවුරු දාගෙන කරන්න එපා කියලා අපි කියන්නේ ඒ නිසා. නිගණ්ඨයෝ වගේ. තර්ක කරන්නේ නිගණ්ඨයෝනේ. බුදුන් වහන්සේට තියනවාද තර්ක? බුදුන් වහන්සේට තර්ක නැහැ. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා විතරයි. එහෙනම් බුද්ධ පුත්‍රයෝ කරන්න ඕනි අමම පැහැදිලි කරන එකනේ. මොනවද තර්ක කරන් තියෙන්නේ? අපිට කොහොමවත් තර්ක නැහැ. අපිට කුමාරකාශ්‍යප මහතුරුත් කිසිම තර්කයක් නැහැ. උන්වහන්සේ මොනවා කිව්වත් නිකන් පොඩි ළමයි චුච්චුක් ගන්නවා වගේ. අපි කොහොමත් අපිට ප්‍රත්‍යක්ෂ දේ දිගටම කියනවා. අපිට ප්‍රත්‍යක්ෂ දේ අපි ප්‍රත්‍යක්ෂ දේ කියන්නේ તો වෙන මොනවා කියන්නද? අපිට තර්ක නැහැ. අපි කවදාවත් වෙනස් කරලා නැහැ. 2020 කියපු බණම අදත් කියනවා. කවදාවත් වෙනස් කරලා නැහැ. ඇයි වෙනස් කරන්නේ? ප්‍රත්‍යක්ෂ දේ වෙනස් කරන්න පුළුවන්. කාටවත් බෑ. මේ කුමාරකාශ්‍යප මහතුරුන්ගේ නේද? බොළඳ මයින්ඩ් එකට තේරෙන්නේ නැහැ. මේ බුද්ධ ධර්මයේ කියන්නේ පොතක තියෙන එකක් නෙමෙයි කියලා. දැනුමක් නෙමෙයි කියලා. මේක අත්දකින්න ඕනේ කියලා. උන්වහන්සේ කවදා හරි අත්දකින්න ඕනේ. නැත්තම් උන්වහන්සේ ඔය දිගටම ඔය ගොංකම් කර කර යනවා. කාටවත් යහපතක් වෙන්නේ. මුළු සමාජෙම නොම කරලා නවත්තයි. අද වෙනකොට සමාජය නොම කරලා. තවදුරටත් එතනට යන්න එක සුදුසු නෑ. සමාජයේ මිනිස්සු දැන් ඇත්තටම සත්‍ය දැනගන්නවා. එතකොට උන්වහන්සේලා ලැජ්ජ වෙන්න වේක දවසක. මොනවද මේ කරේ කියලා. හොඳයි අපි ඒ වගේ මේස් අතර මේක මතුනේ ඇත්තටම මේක ඇත්තටම ආරණාංශේ තව තියෙනවා ඉස්සරහට කතා කරන්න දේ. අපි පොඩ කතා කරමු. එකපාරටම දරා ගන්න බෑ. සමාජය ගොඩක් දෘෂ්ටිගත වෙලා නිසා මට කියන්නත් හොඳ නෑ. නමුත් අපි සත්‍ය කතා කරන්නේ නැතුවත් බෑ. සත්‍ය කියන්නත් ඕන. නැත්නම් මිනිස්සු නේද? මිනිස්සුගේ අතින් නොදැනුවත්කමට වැරසිත. ඒතර මානසික දැනුමක් තියෙනවානේ. ඒක ගොඩක් වටිනවා.